Hello everyone. අද මම හිතුවා පැටිස් ටිකක් හදන්න ඕනේ කියලා. ඉතින් අපි බලමු කොහොමද පැටිස් හදන්නේ කියලා. ඉස්සෙල්ලාම මම මෙතන පාන් පිටි 250ක් අරන් තියෙනවා. පාන් පිටි ග්‍රෑම් 250ට අපි ලුණු ටිකක් එකතු කරනවා. ඊට පස්සේ අපි ඒක හොඳට මික්ස් කරලා ඒකට බටර් ටිකක් දාගන්නවා. ඇස්ට්‍රා හරි ඔයගොල්ලන් කැමති විදියට සමහරු ඔයිල් දානවා, සමහරු ඇස්ට්‍රා දානවා, සමහරු බටර් දානවා. ඉතින් Tamanට කැමති විදියට දාන්න පුළුවන්. මම මේ පාවිච්චි කරන්නේ බටර් එක. හරි. අපි ටික ටික දාලා අපි ඒක හොඳට ඇඟිලි වලින් මේක හොඳට කලවම් කරන්න ඕනේ. මෙන්න මේ විදිහට. මෙහෙම. දැන් අපි ඉතුරු බටර් ටිකක් දාගමු. බටර් ඇත්තටම මේ පිටි 250ට අර චූටි ඇස්ට්‍රා කප් එකක් වගේ ඇති ඔයගලන්ට ප්‍රමාණයවල් දැනගන්න මම මෙතන එක්කලේ ඇත්තටම කොත්මලේ බටර් එකක් එතන ඒ ග්‍රෑම් 125ක් වගේ මට මතක තිබුණේ ඒකේ ලොකු එක නෙමෙයි පොඩි එක ඒක තමයි මම මේ පාවිච්චි කරේ බටර් ඊට පස්සේ අපි දැන් මේක හොඳට කලවම් කරාට පස්සේ මේ දෙක අපි දැන් මෙන්න මේකේ තියෙන මේ තව බටර් ටිකක් අපි දාගමු අයිස් වතුර දාලා අපි මේක ටික ටික හොඳට කලවම් කරන්න ඕන. මෙන්න මෙහෙම. දැන් තාම මම අයිස් වතුර එකතු කරේ නැහැ. ඉස්සෙල්ලා බටර් ටික හොඳට එකතු කරාට පස්සේ මේක හොඳට මික්ස් කරලා ඊට පස්සේ තමයි අපි මේකට අයිස් වතුර එකතු කරන්නේ. මම අද මැස්සෝ ටිකක් වැඩි ඇස්ස නිසා ඒක නිසා මම මේ කැන්ඩල්ස් පත්තු කරලා තමයි වැඩ කරන්න පටන් ගත්තේ. මොකද මම හිතන්නේ ඔයගොල්ලන්ට පේනවා ඇති මේ මැස්සෝ එනවා වැස්ස දවස් වලට සාමාන්‍යයෙන් මැස්සෝ වැඩි. මේගොල්ලොත් එක්ක ටිකක් වැඩ කරන්න අමාරුයි. මෙන්න මෙහෙම අයිස් වතුර ටික ටික එකතු කරගන්නවා අර අතේ නොඇලෙන තරමට අපි අයිස් වතුර මෙහෙම එකතු කරගන්නවා මෙහෙම. මේ විදිහට. හරිම ලේසි කෑමක් ඇත්තටම පහසුවෙන් හදන්න පුළුවන්. හුඟක් අය හිතනවා මේ පැටිස් කියන්නේ හරි අමාරු දෙයක් කියලා. එහෙම අමාරු නැහැ. මේක හරිම ලේසි. මෙන්න මෙහෙම. හොඳට වතුර ටික ටික දාලා මේක හොඳට අපි අතේ මෙහෙම අර නොඇලෙන තරමට මේක අපි හදා ගන්නවා. මෙන්න මෙහෙම. තව ටිකක් වතුර එකතු කරන්න ඕන එක මගේ අතට දැනෙනවා. ඒ නිසා අපි මේකට තව වතුර ටිකක් එකතු කරමු. හොඳට මෙහෙම මික්ස් කරලා අතේ නොඇලෙන තරමට ඔන්නෝම දැන් මට ඔයගලන්ට තේරෙනවා මෙහෙම අනනකොට මේ විදිහට එන්නේ ඒක තමයි හරි පදම. මෙන්න මෙහෙම ඔය. මෙන්න මෙහෙම දැන් ඔයගලන්ට පේනවනේ මේ මගේ අතේ පිටි මොකුත් නැහැ. ඊපස්සේ අපි හොඳට මේක මෙහෙම මෙහෙම කරලා ටිකක් මෙන්න මෙහෙම ඔය. දැන් දැක්කද මේ අතේ මුකුත් නෑ මගේ. මෙන්න ඒ කියන්නේ හරි පදමට ආවට පස්සේ මෙන්න මෙහෙම ඔය දැන් හරි. දැන් ඇත්තටම අපි මෙහෙම මේක අවසන් වුණාට පස්සේ මේක සමහරු නම් විනාඩි 10 පැය කාලා තියෙනවා. මම නම් ගොඩක් වෙලාවට විනාඩි 20ක් පැය භාගයක් වගේ මේක තියෙනවා මෙහෙම අපි හුලං නොවදින්න ලන්ච් ෂීට් එකකින් වගේ වහලා මේ දැක්කද දැන්
රන් ෂීට් එකකින් වගේ වහලා අපි මේක විනාඩි 20ක් කොමත් පැය භාගයක් විතර තියමු. දැන් අපි අපේ මේ ෆිලිං එක හදා ගන්න ඕනේනේ. ෆිලිං එක හදා ගන්න ඕන නිසා එතකොට මේ වෙලාවත් හරියනවා අපිට. අපි මෙන්න මෙහෙම ලස්සනට මේක උතලා හුලං නොවදින්න මෙහෙම දාලා විනාඩි 20ක් පැය භාගයක් වගේ මේක තියලා තියෙනවා. අපි ෆිලිං එක හදාගන්නේ කොහොමද කියන එක අපි එහෙනම් බලමු. දැන් අපි බලමු කොහොමද ෆිලිං එක කරගන්නේ කියලා. දැන් මම ෆිලිං එකට ඔක්කොම ලෑස්ති කරලා තියෙනවා. අපි ඉස්සෙල්ලාම තෙල් ටිකක් දාලා ඒක හොඳට රත් වෙනකොට අපි ඒකට මේ ලියාගත් රතු ලුණු ඊට පස්සේ මම ලෑස්ති කරලා තිනවා කරපිංච රම්පේ අමු මිරිස් ටිකක් ඉඟුරු සුදු ලුණු මම සාමාන්‍යයෙන් හැම කෑමකටම දානවා මොකද හරි ගුණයි රසයි. එතකොට ඊට පස්සේ ගම්බිරිස් ටිකක් කහ ටිකක් මේක මම සාමාන්‍යයෙන් රස වෙන්න මමම හදාගන්න එකක්. මම මේකට දාලා තිනවා කරදමොංගු කරාවුනේටි චූටි කුරුදු කෑල්ලක් ග්‍රයින්ඩ් එකට දාලා ග්‍රයින්ඩ් කරලා මොකද එතකොට හොඳ අමුතු රසක් එනවා. ඒක නිසා මේ මම ඒක හැම කට්ලට් හදනකොටත් මම මේ වගේ දෙයකදී හැමතිස්සෙම මම එහෙම රෙඩි කරලා අර ගන්නවා මට අවශ්‍ය දේවල්. දැන් අපි බලමු. දැන් මේක රත් වෙලා මම හිතාමනේ අපි මේකට දාමු මේ රතු ලුණු ටික නෑ ඒක දානකොට අන්තිමටම තමයි මේ අපි අල එක එකතු කරන්නේ. මම මේ අල එක ලෑස්ති කරලා තියෙනවා කට්ලට් වල ෆිලිං එකට. එතකොට මම තාම සමහරවිට පැටිස් ෆිලිං එකට එතකොට ඒ වගේම තමයි මම මේ ඔයගලන්ට කැමති එකකින් මේ ටූනා හෝ චිකන් හෝ ෆිෂ් තමන්ට කැමති දෙයක් පාවිච්චි කරන්න පුළුවන්. ඇත්තටම මේ මම මේ ටූනා එකක් තමයි මේ පාවිච්චි කරන්න ගත්තේ. මේක ඇත්තටම මෙහි එකක් නෙවෙයි. ඉතින් මට හිතුණා මේක මේ අද ගෙදර කට්ටියක් ටිකක් වැඩිපුර ඉන්න නිසා මේ ටූනා එක දාලා ඒක හදන්න ඕන කියලා. ඉතින් අපි බලමු. දැන් අපි ඉස්සෙල්ලාම රතු ලුණු ලියාගත්ත රතු ලුණු ටික මේකට එකතු කරනවා. දැන් ඒක හොඳට සම්මන් පාට වෙනකල් ඒක පොඩ්ඩක් බැදෙන්න ආරෙනවා. බැදෙනකොට ඉතින් මේක බැදෙන කල මම ඒකට එකතු කරනවා අපි රාම්පේ පස්සේ අයින් කරන්න පුළුවන් සුවඳයි රසයි දෙකම එනවා අපි රාම්පේ කෑලි ටිකක් දාමු මම ටිකක් ලොකුවට දාලා තියෙන මේක අපි වැදුනට පස්සේ රාම්පේ ටික අයින් කරගන්නවා ඊට පස්සේ මම සුදු ලුණු ටිකක් එකතු කරනවා. සුදු ලුණු දැම්මම අමුතු සුවඳක් වගේම රසකුත් වෙනවා. මේක බැදෙනකොට හරිය සුවඳයි. අපි එළියේ හිටියත් ගෙදර පුදුම සුවඳක් දැනෙනවා සුදු ලුණු එකතු කරාම. සුදු ලුණු ටික ඊට පස්සේ අපි ඉඟුරු ටිකක් එකතු කරනවා. අන්තිමටම තමයි මම මේකට අමු මිරිසුයි කරපිංච ටිකයි එකතු කරන්නේ. මොකද මේ කරපිංචවල එහෙමත් අර අමුෙන් වගේ රසට කොළ පාට කීටි ගුණයි රසයි දෙකම තියෙනවා. ඒතර ගොඩක් මැලවෙන්න ආරින්නේ නැහැ. අමු මිරිස් ටිකක් මම එකතු කරන්න මේකට ටිකක් පස්සේ. අර ටිකක් රසය සහ මේ පාට ඒ විදිහට තියෙන්න ඕන නිසා සැරගතිය තියෙන්න ඕන නිසා ටිකක් තව ටිකක් ඒක බැදුනට පස්සේ එකතු කරනවා. දැන් මම අමු මිරිස් ටිකයි කරපිංච ටිකක් මේක මම මේකට එකතු කරනවා. හරි. ඔන්න ඊට පස්සේ කරපිංච ටිකක් එකතු කරනවා. හරි. දැන් මේක හොඳට බැදෙනකොට දැන් අපි මට හිතෙනවා තුනයි රෙඩි කරගත්තා නම් හොඳයි කියලා. මේ අතරතුර ඔන්න අපි මේ අපේ තුනයි කියනනම් අරිමු නේද? මේක මෙහෙම ඕපන් කරන එකක්. ඒක මට ලේසි. නැත්තම් අර ඕපන් එකෙන් තමයි ඒක ඕපන් කරන්න ඕන. ඇත්තටම මට මේ ප්‍රමාණය මේකට වැඩි. ඒක නිසා අපි මේකෙන් ටිකක් ගමු. මේක මේ ඇත්තටම මේ මෙහෙන් එන ටූනා එකක් නෙවෙයි නිසා මේකේ මේ තියෙන්නේ සන්ෆ්ලවර් ඔයිල් එනවා සමහර වෙලාවට නැත්තම් මේ ඔලිව් ඔයිල් එනවා. ඉතින් මේ ඔයිල් එකත් ඇත්තටම මම සමහර වෙලාවට කෑම හදද්දි මම දානවා. ඉතින් මේක අපිට අවශ්‍ය ටික අරගෙන අපිට මේක පුළුවනි
මිරිස්කුරු ටික මට ආයි මගේ මොනවා හරි කෑම හදන එකට ගන්න ෆ්‍රිජ් එකට දාලා තියන්නත් මට පුළුවන්. එහෙම. අපි බලමු මේක. ඒකත් බලන ගමන් මම ඔයගලන්ට තේින්න මේ අපේ තුන එකක් රෙඩි කරලා ගමු. මේක දැදෙන්න ඕනේනේ. අපි දැන් අපේ මේ තුන එක මේ ස්පූන් එකම ගමු. අපි මේකෙන් තරම මේ ඔයිලි ගතියට තියෙන්නේ මේකේ මේ ඔලිව් ඔයිල් එනවා සන්ෆ්ලවර් ඔයිල් එනවා. මේක එක ගහලා තියෙනවා මෙන්ෂන් කරලා. ඔයගලන්ට කැමති විදියට පුළුවන්. ඔයගලන්ට උනා පාවිච්චි කරනවා නම් උනා. එතකොට මේ චිකන් පාවිච්චි කරනවා නම් චිකන්, ෆිෂ් පාවිච්චි කරනවා නම් ෆිෂ්, ඒ වගේ අපිට කැමති දෙයක් පාවිච්චි කරන්න පුළුවන්. මම අනිත් දවසේ ඔයගලන්ට කොහොමද සැමන් හදන්නේ කියන එක තව වීඩියෝ එකකින් මම අරගෙන එන්නම්. මට හිතෙනවා දැන් මේ ප්‍රමාණය වගේ අපේ කට ඇති කියලා. හරි. ඔන්න දැන් අපේ ලුණු ටිකත් හොඳට බැදිලා තියෙනවා. මට ඔයගලන්ට ඉස්සෙල්ලා කියන්න අමතක වුණා මේකට මම මේ මිරිස්කුරු ටිකකුත් එකතු කරගන්නවා. එතකොට ටිකක් අපිට හොඳට මේ පොඩක් සැරට එනවා. ගම් මිරිස්කුරු වලට අමතරව මම දාපු මේ වලට අමතරව මම ඔන්න මිරිස්කුරු ටිකකුත් එකතු කරා. දැන් ඒක අපි මේකට කලවම් කරනවා. මේ ලුණු එකටම එකතු කරනවා. ඒකත් එකතු කරලා මේක ටිකක් හොඳට මික්ස් කරලා බැදෙන්න අරිනවා ටිකක්. ඊට පස්සේ මේකට දෙහි ටිකක් දෙහි ස්වල්පයකුත් දාලා අපේ අල මිශ්‍රණය මේකට එකතු කරනවා. මෙන්න මෙහෙම ටිකක් මේක ඇදෙනකොට අපි තම්බාගත් අල මිශ්‍රණය මේකට එකතු කරනවා. මොන මේකත් හොඳට මික්ස් වෙලා තියෙන්නේ. දැන් අපි මේක දෙහි ටිකක් අපි ගමම්ම එකතු කරමු. එන්න දෙහි ටිකක් අපි එකට එකතු කරා. ඊට පස්සේ හරි දැන් අපි මේකට මිනිහිට ගින්දර ටිකක් අඩු කරලා අපි අල එක එකතු කරමු. දැන් මම හිතන්නේ ඔයගොල්ලෝ දැක්කා කොහොමද වැඩි වෙන්නේ කියලා. අපි මෙන්න මේ විදිහට මේකට අල ටික ටිකක් එකතු කරගෙන ඊට පස්සේ මේකත් හොඳට මික්ස් කරගන්නවා. මෙන්න මෙහෙම. හිමිහිට මේක ටිකක් වෙලා යනවා. මේක හිමින් මේක හොඳට මික්ස් කරගන්න ඕනේ. මෙන්න මෙහෙම. මම හිතනවා දැන් ඔයගොල්ලෝ දැක්කා කියලා අපි කොහොමද ෆිලිං එක හදාගන්නේ කියලා. මේක තව ටිකක් අපි මෙහෙම හොඳට මික්ස් කරගන්න ඕනේ. මික්ස් කරලා ඊට පස්සේ මම ඔයගොල්ලන්ට පෙන්නන්නම් කොහොමද අපි පැටිස් එක මේ ෆිලිං එක කොහොමද අපි දාගන්නේ කියලා අපේ ඩෝ එකට. එහෙනම් ඔන්න අපි දැන් බලමු අපේ ඩෝ එක දැන් පැත්තටම පැය භාගයකටත් වැඩි. ඔන්න දැන් මෙන්න හොඳට තියෙනවා. අපි බලමු දැන් මෙන්න බලන්න. මේ තියෙන්නේ අපේ ඩෝ එක තමයි මේ දැන් හොඳට තියෙනවා මේ පේනව නේද ඔයගොල්ලන්ට. ඔන්න දැන් අපි මේකෙන් ටිකක් අරගෙන අපි මේක අපේ රෝලින් පින් එකෙන් මෙහෙම අපි චුට්ටක් අපේ රෝලින් පින් එකෙන් මේක මෙන්න මෙහෙම අපි මේක හොඳට තොලි කරගමු. මෙන්න මෙහෙම ගන්නකොට දැන් ඒ කියන්නේ අපේ පදම හරිනේ. මෙහෙම අරගෙන අපි ආයෙ මෙහෙම කරද්දී ඒක කැඩෙන්නේ මොකුත් නැහැ. දැක්කද ඔයගොල්ලෝ? මෙන්න මෙහෙම හරි. හොඳට තව අපිට පුළුවන් මේක තුනී කරගන්න. මෙන්න මෙහෙම. මේ තියෙන්නේ මේ වගේ. මෙන්න මෙහෙම. දැන් ඔයගොල්ලෝ දැක්කද මේ තියෙන්නේ මෙන්න මේ වගේ මේ වගේ අපිට මේක හොඳට
තව ටිකක් මේක තොලින් කරමු. මෙන්න මෙහෙම. ඊට පස්සේ අපිට කරලා ඉවර වෙලා අපි අපේ මගේ ළඟ පැටිස් කටර්ස් ඇත්තටම කීපයක්ම තියෙනවා එක එක විදිහෙන්. මේ තියෙන්නේ මගේ කටර්ස් ටික තමයි. මොකද මම නිතර හදන හන්දා මම එක එක විදිහේ කටර්ස් ගෙනල්ලා තියෙනවා. ඉතින් මේවා ටිකක් ලොකුයි මේක ටිකක් පොඩි මේ දෙක මේවා එක එක විදිහයි. ඉතින් දැන් අපි බලමු කොහොමද අපි මේ මම සයිසස් කීපයකින් ඉස්සෙල්ලාම මේ කපා ගන්නම්. මේ මෙන්න මෙහෙම පස්සේ මෙන්න මේ විදිහට පොඩි අපි ගමු බලන්න. මෙන්න මේ විදිහට හොඳේ. මොකද මගේ ළඟ එක එක සයිසස් තියෙන නිසා ඒක නම් ටිකක් පොඩි මං හිතන්නේ. අපි මේක මෙහෙම අයින් කරලා බලමු. මේක නම් කපන්න වෙයි මට හිතෙන්නේ. මේක චූටි වැඩි වගේ එහෙම උනොත් එහෙම මෙන්න මෙහෙම අපි ඒක ආපහු මේක අපි දැනට දාලා බලමු මගේ පොඩි කට එකට. මෙන්න මෙහෙම මගේ පොඩි කට එකට මේක මෙන්න මෙහෙම තියනවා. හරි. තියලා මෙන්න මෙහෙම තියලා අපි දැන් ෆිලිං එක දාගන්නවා. අපි මේක ආපහු මෙන්න මෙහෙම තියලා අපි ෆිලිං එක අපි මේකට එකතු කරමුකෝ. මෙන්න මෙහෙම ෆිලිං එක ටිකක් අරන් අපි මේකට එකතු කරනවා. මෙන්න මෙහෙම අරන් ෆිලිං එක එකතු කරනවා. මෙන්න මේක කපුවා මේක අනිත් පැත්තට. මෙන්න මෙහෙම අපි චුට්ටක් මට හිතෙනවා මගේ අනිත් ලොකු කට එකෙන් රවුම ටිකක් ලොකුවට ගන්න වෙනවා එකට. අපි චුට්ටක් මේ මගේ ලොකු කට අනිත් රවුමට ලොකුවට එක ගන්න. අලුතෙන් කරමු ඒක. ඔන්න දැන් අපි අපේ ඩෝ එක දැන් ඔන්න මේ හොඳට ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ දැන් අපි ඒක මෙහෙම දාලා එක රෝලින් පින් එකකින් මේ විදියට හොඳට තුනී කරගන්නවා. මෙන්න මෙහෙම. මෙන්න මෙහෙම. මෙන්න මෙහෙම හොඳට තුනී කරගන්නවා. තුනී කරන් ඉවර වෙලා අපි ඔයගලන්ට මේක මේ හතරස් කෑලි වශයෙන් කපලා හරි නැත්නම් එහෙම රවුමට කපලා හරි මේක දැන් ඔයගලන්ට පේනවනේ මෙන්න මේ ගානට මම තුනී කරන් තියනවා මේ වගේ මේ විදිහට මෙන්න මෙහෙම දැන් අපි මේක මෙන්න මේ විදිහට මෙහෙම අපි කපා ගන්න. හොඳේ මේ විදිහට ඕනනම් පුළුවන් නැත්නම් මගේ අනිත් මේවිකෙන් එහෙම කරගන්නත් පුළුවනි හතරස් මෙන්න මේ විදිහට. හොඳේ මෙහෙම අරගෙන අපි මගේ මේ චූටි අච්චුවට දාලා මේක මෙහෙම තියලා මේකෙන් අරගෙන අපි මෙහෙම තියලා මෙන්න මෙහෙම ලස්සනට පැටිස් එක මෙහෙම නවනවා. හරි. නවලා ඊට පස්සේ මෙන්න මෙහෙම ඔයගලන්ට පැටිස් මෙහෙම ඇත්තටම පැටිස් කටර්ස් නැත්තම් ඔයගොල්ලෝ වරි වෙන්න එපා. මේ තියෙන දැන් ලස්සනට ආපු පැටි එක ඔයගලන්ට පැටිස් කටර්ස් නැත්තම් ඔයගලන්ට කරන්න තියෙන්නේ මේ නිකන් මෙහෙම කරන්නත් පුළුවන්. හොඳේ. මෙහෙම හදාගෙන මෙන්න මෙහෙම අපි ඒකට මෙහෙම ෆිටින් එක ටිකක් දාලා මේ විදිහට අපි ගෑරුප්පුවකින් මෙන්න මෙහෙම ලස්සනට අපිට පුළුවන් මෙහෙම කටර්ස් නෑ කියලා ඔයගොල්ලෝ වරි වෙන්න එපා. ඇත්තටම ඉස්සරත් මේ විදිහට තමයි කළේ. මෙන්න මෙහෙම මේ විදිහට හදා ගන්න පුළුවනි. මෙන්න මෙහෙම. හරි? එහෙමත් පුළුවනි. ඊළඟට එහෙම නැත්නම් අපිට මේක ආපහු මේක හොඳට අපි මේක ආපහු මේ විදිහට අරගෙන ආයි මේක රෝලින් පින් එකෙන් අපි මේක
තුනී කරමු. තුනී කරලා අපිට ඉතින් කැමති ගානකට කැමති සයිස් එකකට ඉතින් ඇත්තටම හදා ගන්න පුළුවන්. ඉතින් මේ ඕගොල්ලෝගේ මට තව දෙයක් කියන්න බැරි වුණා මේක සමහරක් වෙලාවට මේ පැටිස් අපි මේ කට එකකින් කරනකොට මේ අපේ අච්චුව මේ ඇලෙන්න පුළුවන් මේක. එහෙම ඇලුනොත් ඕගොල්ලන් පාන් පිටි චුට්ටක් දාගන්න මේ මේක උඩට මෙහෙම පාන් පිටි චුට්ටක් මෙහෙම දාගන්න. එතකොට ඇලෙන්නේ නැහැ. මෙන්න මෙහෙම. මම හිතනවා ඔයගොල්ලෝට පේන්නේ නැති කියලා එක. දැන් මෙන්න මෙහෙම හොඳට මේ ගානට මම තුනී කරගත්තා. හොඳේ. දැන් හරි. මෙන්න මෙහෙම තව ටිකක් දැන් අපි බලමු. මෙහෙම දාලා මෙන්න මෙහෙම තියලා මේක පැත්තට මම හිතන්නේ දැන් හරි පොඩක් ඉන්නේ කණික් පැත්තට දාලා තියෙන්නේ. දැන් ඔන්න මේක අතින් හදලා මෙන්න මේ විදියට මෙන්න මෙහෙම මෙන්න මෙහෙම මේ තියෙන්නේ. දැන් මම හිතනවා ඕගොල්ලන් පැටිස් හදන හැටි මම හිතන්නේ මගෙන් දැනගත්තා කියලා. ඉතින් ඇත්තටම මේ අද දවසේ මටත් හරි සන්තෝසයි. ඔයගලන්ට මේ වගේ වීඩියෝ එකකින් මේ පැටිස් හදන්නේ කොහොමද කියන එක අරන් ආවට. ඉතින් අපි දැන් පොඩ්ඩක් ෆ්‍රයි කරන විදිහත් එහෙනම් අපි බලමු නේද? දැන් ඔන්න අපි හදාගත්ත පැටිස් ටික අපි මේ සමහරුන්ට පුළුවන් ඕනනම් කැඹුරු තෙලේ වැදලා ගන්න, සමහරු කැමති ආවන් එකට දාලා ගන්න. ඉතින් මම හිතුවා මේ අපි ගැඹුරු තෙලේ බදලා තමයි රස කියන්නේ. ඒක නිසා අපි එහෙම ගැඹුරු තෙලේ බදින්න ඕනේ කියලා. අපි දැන් බලමු. හරිම ලේසි ඇත්තටම මේ මොකද මගේ ගෙදර අයත් හරිම කැමති. ඉතින් අපිට ගෙදර උත්සවයක් වෙලාවට හරි අපිට හවස තේ බොන වෙලාවට හරි මේක බොහොම පහසුවෙන් හදා ගන්න පුළුවන් කෑමක් පැටිස් කියන්නේ. කටර්ස් නැතුව හරි පැටිස් කට එකක් නැතුව හරි ඔයගලන්ට මේක හදා ගන්න පුළුවන්. එච්චර මේ අමාරු දෙයක් නෙවෙයි. ඔන්න දැන් ඉතින් අපේ පැටිස් ටික ලස්සනට රන්වන් පාට වෙනකල් බැදිලා තියෙනවා. ඉතින් මම හිතනවා ඔයගොල්ලෝ දැන් දැක්කා කියලා කොහොමද හදන්නේ කියලා දැනගත්තා. ඔන්න අපි බලමු. ඔන්න මගේ මේ සයිසස් කීපයක් තියෙන නිසා මම ඇත්තටම මේ මගේ පැටිස් කටර්ස් කීපයකින් හැදුවේ. ඉතින් ඒක අපිට ඕන සයිස් එකට ඕන විදිහට හදා ගන්න පුළුවන්. තව අර ගොඩක් වෙලාවට සමහරු මේක ලස්සනට හදා ගන්න ඕනේ නම් විතර කහමදේ අරගෙන විතර කහමදේ පොඩ්ඩක් බ්‍රෂ් එකකින් මේ මෙහෙම බ්‍රෂ් එකකින් උඩ ගානවා. මෙන්න මේ විදියට චුට්ටක් ගෑම අර ලස්සන අමුතු පාටක් එනවා. ඕගලන්ට මේක ගැඹුරු තෙලේ බැදලා කන්න කැමති කෙනෙක් ඉන්නවා නම් ඕගලන්ට පුළුවන් oven එකට දාලා oven එකේ හදලා ගන්නත්. මං හිතුවා නම් ඕගලොන් දැන් ඇත්තටම දැනගත්තා කියලා කොහොමද පැටිස් හදන්නේ කියලා. ඉතින් හැමෝටම මාත් සමග එකතු වුණාට ඇත්තටම ඕගලන්ට මේ සුති ඉදිරියටත් මගේ වීඩියෝස් බලන්න කියලා මම ඔයගලන්ට ඉල්ලීමක් කරනවා. ඉතින් අදත් මගේ දුව තමයි මේ ඔක්කොම වීඩියෝ කරන්න පැත්තගෙන. එයාටත් ගොඩක් ස්තුතියි ඇත්තටම. ඉතින් එයා ඒ වගේම පැටිස් කන්නත් හරි ආසයි. ඉතින් මට ඉස්සෙල්ලාම ටික එයාට ඕනෙලු. ඉතින් හැමෝටම සුබ දවසක්.